අද වන විට බොහෝ පිරිසකට ඇති ගැස්ට්‍රයිටිස් රෝගය ගැන අද අපි කතා කරමු. ගැස්ට්‍රයිටිස් යනු අපගේ ආමාශය ආශ්‍රිතව ඇතිවන රෝග තත්ත්වයක්. එය ආමාශය ආස්තරණය හෙවත් ආමාශ බිත්තියෙහි ඇතුළු පැත්තෙහි ඇතිවන ප්‍රදාහයකි. ගැස්ට්‍රයිටිස් රෝගයේ ප්‍රධාන ආකාර දෙකක් නිරීක්ෂණය කරන්න පුළුවන්. එයින් එක් ආකාරයක් කෙටි කාලයක් තුළ මතුවෙන්න පුළුවන්. ඒක කෙටිකාලීන ගැස්ට්‍රයිටිස් කියලා හඳුන්වනවා. එය සාමාන්‍යයෙන් පවතින්නේ දින 2ත් 10ත් වැනි කාලයක් අතරයි. අනිත් ආකාරය දිගුකාලීන ගැස්ට්‍රයිටිස්. ඒ කියන්නේ දිගු කාලයක් තිස්සේ සෙමින් මතුවන ගැස්ට්‍රයිටිස් තත්ත්වය. මෙම තත්ත්වය සති කිහිපයක සිට වසර ගණනක් දක්වා වුවද තිබිය හැක. ගැස්ට්‍රයිටිස් ඇතිවීම කෙරෙහි බලපාන හේතු හා අවදානම් සාධක. අද වන විට සුලභ රෝග තත්ත්වයක් බවට ගැස්ට්‍රයිටිස් පත්වීම කෙරෙහි බලපාන සාධක ගැන අවධානය යොමු කිරීම වැදගත්. මොකද එය රෝගය වැළඳීම වළක්වා ගැනීමට උපකාරී වෙනවා. ගැස්ට්‍රයිටිස් ඇතිවීම කෙරෙහි බලපාන සාධක අතර ඉහළින්ම තියෙන්නේ අධිකව මද්‍යසාර භාවිත කිරීමයි. ඒ වගේම තමයි දුම්පානය කිරීම, අධිකව තේ කෝපි වැනි දේ පානය කිරීම, අධික වේදනානාශක භාවිතය මෙන්ම නිවැරදි ආහාර වේල් ලබා නොගැනීම වැනි වැරදි ජීවන රටාවන් මෙම තත්ත්වයට හේතු වෙනවා. එසේම ආහාර ජීර්ණ පද්ධතිය ආශ්‍රිතව හෙලිකොබැක්ටර් පයිලෝරි නැමැති බැක්ටීරියාව ආසාදනය වීමත් මෙයට හේතුවක්. එයට අමතරව ජීවන රටාව ආශ්‍රිතව සිදුවන වෙනස්කම්, එනම් ශල්‍ය කර්මයකට මුහුණ දීම, අනතුරකට ලක්වීම, පිළිස්සීමක් හෝ දැඩි ආසාදන තත්ත්වයක් වැනි හේතුවක් නිසා ඇතිවන ආතතියක් මේ කෙරෙහි හේතු වෙනවා. ප්‍රතිශක්තීකරණ පද්ධතිය ආශ්‍රිතව ඇතිවන රෝග තත්ත්ව, ඇතැම් ආසාත්මිකතාවයන්, ඇතැම් දිලීර හා වෛරස් ආසාදන වැනි හේතුන්ද ආමාශය ආශ්‍රිතව සිදුවන අනතුරු හෝ ශල්‍ය කර්ම ආදියත් මේ සඳහා මුල් විය හැකියි. වැඩිහිටි වයසේ පසුවන පුද්ගලයන්ටද මෙම තත්ත්වය ඇතිවීමේ අවදානමක් දැකිය හැකි වන්නේ වයස්ගත වීමත් සමග ආමාශයේ බිත්ති තුනී වීම සිදුවන නිසා. ඒ වගේම වැඩිහිටියන්ට ආසාදන තත්ත්වයන් ඇතිවීමේ වැඩි නැඹුරුතාවක් දක්නට ලැබීමත් මෙයට හේතුවක්. ගැස්ට්‍රයිටිස් ආශ්‍රිත රෝග ලක්ෂණ. ගැස්ට්‍රයිටිස් වල රෝග ලක්ෂණ පුද්ගලයාගෙන් පුද්ගලයාට වෙනස් වෙනවා. එහෙත් සාමාන්‍යයෙන් මෙම රෝගය ආශ්‍රිතව දැකිය හැකි රෝග ලක්ෂණ ලෙස උදරයෙහි ඉහළ ප්‍රදේශය ආශ්‍රිතව ඇතිවන දැවිල්ල හෝ කැක්කුම, වමනේ යාමට ආසන්නසේ හැඟීම හෝ වමනේ යාම, බඩ පුරවා දැමීම හෝ බඩෙහි අපහසුතාවයක් දැනීම, උගුරේ දැවිල්ල ඇතිවීම, කෑම අරුචිය, නිතර ඉක්කාවන් ඇතිවීම වගේ රෝග ලක්ෂණ පෙන්වනවා. ගැස්ට්‍රයිටිස් තත්ත්වය ඉතාමත් බරපතල මට්ටමකට පැමිණි විට වමනය සමග ලේ පිටවීම, මල සමග ලේ පිටවීම, ශරීරයේ ලේ අඩුකම ආදී ලක්ෂණද හඳුනා ගන්න පුළුවන්. මෙම රෝග ලක්ෂණ දිගටම පවතිනවා නම් වහාම වෛද්‍ය ප්‍රතිකාර ලබා ගත යුතුයි. මෙම රෝගයට නිවැරදිව ප්‍රතිකාර ගත්තේ නැත්නම් ඒ ආශ්‍රිතව සංකූලතා රැසක් ඇතිවීමේ අවදානමක් පවතිනවා. මෙම රෝගය දිගු කලක් පැවතීම, ආමාශය ආශ්‍රිතව තුවාල ඇතිවීමට හා රුධිර වහනයක් වීම දක්වා වර්ධනය වෙන්න පුළුවන්. ප්‍රතිකාර හා වළක්වා ගන්නා ආකාරය. යම් රෝගයක් ඇති වී සුව කර ගන්නවට වඩා අප යොහුසුල් විය යුත්තේ එය ඇතිවීම වළක්වා ගැනීමටයි. ගැස්ට්‍රයිටිස් වැළකීමට අපගේ ආහාර පුරුදු කෙරෙහි අවධානය යොමු කිරීම වැදගත් වෙනවා. මත්ද්‍රව්‍ය භාවිතයෙන් වැළකීම, තෙල් හා පිෂ්ඨය අධික ආහාර ගැනීමෙන් වැළකීම, මෙන්ම තක්කාලි වැනි ආහාර අධිකව පරිභෝජනය කිරීමෙන් වැළකීමටත් වග බලා ගන්න ඕන. එමෙන්ම යෝගට්, නිවුඩු සහිත ධාන්‍ය, කැරට්, පොල් වතුර, ඇපල් මෙන්ම අලුත් එළවලු හා පළතුරු මෙම රෝග තත්ත්වය පාලනය කිරීමට යෝග්‍ය වෙනවා. ඒ වගේම තමයි වැදගත්ම කාරණය වන්නේ මෙම රෝගය වැළඳුණු පසු සුව කර ගැනීමට නම් ඔබගේ වැරදි ජීවන පුරුදු වෙනස් කරගන්න ඕන. මත්පැන්
දුම් වැටි භාවිතයෙන් වැළකීම, ආසාත්මික ආහාරවලින් ඈත් වීම, තේ, කෝපි පානය අවම කිරීම, අධික තෙල්, පිටි අඩංගු ආහාර භාවිතයෙන් වැළකීම, මිරිස්, තුණපහ වැඩිපුර යෙදූ ආහාර භාවිතයෙන් වැළකීම, ඇඹුල් ගතිය වැඩි ආහාර භාවිතය අඩු කිරීම මෙන්ම නිරාහාරව සිටීමෙන් වැළකීමද වැදගත් වෙනවා. මානසික ආතතිය පාලනය කර ගැනීමද අත්‍යවශ්‍ය තවත් කරුණක්. ඒ සඳහා හොඳින් නිදා ගැනීම, විවේකය හා සතුටින් සිටීම වැදගත් වෙනවා. වැඩිපුර තන්තු සහිත ආහාර ගැනීම, ආහාර හොඳින් සැපීම, ප්‍රමාණවත් පරිදි ජලය පානය කිරීම, ශරීරයේ නිසි බර පවත්වා ගැනීම මෙන්ම ව්‍යායාමවල නිරත වීම ආදියද ගැස්ට්‍රයිටිස් පාලනය කිරීම සඳහා උපකාරී වෙනවා. එමෙන්ම වෛද්‍යවරයා විසින් ලබා දෙන ඖෂධ නිසි අයුරින් භාවිතා කිරීමද වැදගත්.